ඇත්තටම අද අපි යන්නේ කොරියාවේ පැයක පඩියකින් මොනවද කන්න පුළුවන් කියලා බලන්න. ඉතින් අතරම මේ පැයක පඩියෙන් කන්න පුළුවන් දුත් බලන්නේ මම වැඩි අපුර යන්නේ. අද පොඩ්ඩක් මට බඩගින්න උදේ පාන්දර නේද? අද ඉරිදා මෙහෙ. ඉරිදා ඉතින් කට්ටියට කන්න මුල් කම්පැනි තියෙනවා. දැන් අර ඊයේ කෑම නිසා පොඩ්ඩක් අද අවුල් පොඩ්ඩක් කන්න අමාරු වගේ. ඉතින් ඒ නිසා උදේ පාන්දරම පොඩ්ඩක් කන්න ආවේ ඊට පොඩ්ඩක් කන්න ආවා. ඉතින් මට හිතුණා අද සාමාන්‍යයෙන් කොහොමත් මට යන්නේ මෙහි කොරියාවේ සාමාන්‍යයෙන් කන්න යන්නේ පැයක පඩියක් වගේ තමයි යන්නේ එක වෙලාව කන්න. ඉතින් මට හිතුණා අද මාට්ටුකාව කොරියාවේ පැයක පඩියකින් මොනවද කන්න පුළුවන් කියලා බලන්න. ඉතින් මෙහි පැයක පඩියකින් ගොඩ දේවල් කන්න බත් කන්න පුළුවන් ඕනම දෙයක් කන්න පුළුවන් හොඳ. ඉතින් මම අද යනවා මෙතන ඊමාට් එකක් තියෙනවා. ඊමාට් එකට ගිහිල්ලා කොරියාවේ පැයක පඩියකින් මොනවද කන්න පුළුවන් කියලා බලන්න. එහෙනම් අද බ්ලොග් එක කොරියාවේ පැයක පඩියකින් මොනවද කන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොරියාවේ පැයක පඩියක් කියන්නේ මෙන්න මේකට හොඳ. මෙන්න මේ 10 කොලෙකුයි. මේ 10 කොලෙකුයි හොඳ. ගන්නෝ අංගාවේ මේ තමයි මම කතාවේ පැයල් 2000 කද 400 හොඳ මේ ගන්න. ඉතින් මම අද යන්නේ මේ ගන්න මොනවද කන්න පුළුවන් කියලා බලන්න. ඇත්තටම හොඳට කන්න පුළුවන් මෙන්න මේවා තියෙනවා. සැන්විචස් තියෙනවා. සැන්විචස් එක ගන්නවා. කීයද දෙන ගාන? එක්සස් තියෙනවා ගානක් ගහලා නැහැ මේක. 3.6යි. මට මේක ගන්න පුළුවන් බර ගන්න. 2.6යි. ඊට තව අර කෝපය ගන්න තුන් බොන්න. 6යි. ඊට බත් මුත් කන්න බෑ. යනද මේ හැම කෑමයක්ම පට්ටම ගණන් අඩි වන්ද සාමාන්‍යයෙන් මෙන්න මේක කියන්නේ කොරියාව සන එක වේලා කෑම වේලා ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ගාන හැටියට ඒක 3.8යි වෙන්නේ රුපියල් 1600ක් වෙන්නේ මම තව ගන්නවා මට මේක මට කියන හොඳටම බඩ පිරෙනවා. තව මේ ගන්නට හරියන තව ගන්න දේවල් නෑ වගේ. මට කියන බඩ පිරෙන තව ගන්න දේවල් නෑ වගේ. බලමු. ඇත්තටම මේ ගන්නට ගන්න දැන් බඩු කියන්නේ තියෙනවා. එලා තියෙන මට මේ ටික කෑම හොඳට බඩ පිරෙනවා ඉතින්. ඒ නිසා මීට වඩා මට කන්න බෑ. කොහොමද අතුර ගන්න තොන මොකද මට මේක දාන්න යනවා. මේකට තමයි වතුරක් ගන්න ඕන. අර බොන්නට ඇති. මට වතුර උග් ගත්තා. වතුර එකයි තව ගන්න ඕන හොට් කෝපි එකක්. 박스 하나 가져간다. හොට් කෝපි උග් ගත්තා. තව ජොලියට කන්න ඕන හරි යමු. බලමු ගත්තු බරෝ ටිකට කීයක් යනවද කියලා. මම හිතන විදියට මේ තියෙන එන ගණන් ටික දෙන්න අතන බිල් ටික තියා හරියටම මානව ගියා. මෙන්න මේක තුරුණා හොඳ.
pegang dah. Sana nih. Iko kabang. Langsung dia. මට මේ බරු ටික ගන්න ගියේ ඇත්තටම මට මේ බරු ටික ගන්න ඇත්තටම එන පොඩි ගානක් ගියේ හොඳ සාමාන්‍යයෙන් දීපු ගාන ගත්තොත් මානමයි කියන්නේ ජොන්න මේ බෙගොන්න මේ මට මේ ටික බරු ටික ගන්න ගියේ මට ඉන්නකො ඉතින් ඒ ගානට හම්බුච්ච බරු ටික බලන්න ඇත්තටම මට ඒ ගානට හම්බුච්ච බරු ටික බලමු ලාවද බලමු මේ දෙරම ගත්තු මේක හොඳ මේක ඇත්තටම ඊට වඩා යොබ් එක හොඳ රුපියල් 500යි මේක රුපියල් 500යි තාන්න මේ කොරියා පෑම කොන පෑගපඩියක් කියන එක just 400 කර හොඳ මේක රුපියල් 500ක් 500ක් 600 දාන්න 600යි මේක කීයද මේ ගාන ගාන මේ බිල් අරන් තිබුණේ මේකේ ගාන ගාන නැහැ මේ ගාන ගාන එක ඔක්සේ මෙන්න මේක වලිස් එක මේක අන්තිමට කනවා මේක කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මට ඒක මේක අන්තිමට කනවා මේක සංගසන රුපියල් 400 කරලා ඊට පස්සේ අනිත් ගසේ කෝපි ගනේ මේ ඉතින් වෙන හාන රුපියල් 200ක මේක කෝපියක් වෙන්නේ රුපියල් 200ක වෙන්නේ වතුර එක රුපියල් 100ක වතුර 100ක මට මේ ඔක්කොටම ගියේ රුපියල් 2000ක මට ඔක්කොම ගියේ ඉන්නේ සාමාන්‍ය කොරියා පැයක් එකකින් පැයකපඩිය සාමාන්‍යයෙන් මානමක් චොනම හොඳ සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ මේ යන විදිහ හොඳ කෙනෙක් කම්පැනිස් වල මානව යවනවා අනිත් සමහර කම්පැනි වල මානව චොනම යවනවා ඒ කම්පැනි වල මානව චොනමක් පිටි කරනවා පැයකපඩිය විදියට ඉතින් ඒ නිසා සාමාන්‍ය කොරියා වල පැයකපඩිය වෙනස් වෙනවා 2200 සහ 2400 අතර කොරියා තන පැයකපඩිය වෙනස් වෙනවා ලංකාවේ පොල්ලෙක්ගේ ඉතින් මට මේ ටික ගන්න ගියේ මානමයි ගියේ හොඳ ඒ සාමාන්‍යයෙන් කියන්නේ මේ ටික කොරියාවේ ඕන පොලට පැයක වඩින් ගන්න පුළුවන් මේ කැම ටික හොඳ සාමාන්‍ය මට ඉතින් මේ ටික එක වේලට උඩමැති සාමාන්‍යයෙන් අද කියන ටවුන් එක එහා තැන තියෙනවා මම මස්කන් ගියන් තියෙනවා එතෙන් යන්න කම්මැලි කම්මැලිට ගිහලා යන්න කම්මැලි මේ නිසා තමයි තනිකර කරනවා දාවේ चीज़ डाला सलाद डाला मस्त पे तुम डाल तक्कल डाल दी अवन सामान्य थिंग मनुष्य अंतिम बड़े लाभ का होते ही रहने में है फिर बालू मिलाई ये देवल एक नत्ता बिट में पट्टगना नहीं है बट इनर ගන්න පඩියත් එක්ක අපිට බඩු මිල තීරණ දෙන්න තියෙනවා. දැන් උදේ 10 වගේ ටයිම් එක. 12 වෙද්දී කෑම ගුඩ් නැවතුම් තියෙනවා. මම කෝටි ගානක් මුට අරන් යනවා. පොඩි උදේට කොන්නේ මේවා. අන්න මේ වගේ මාත් එකකට මේ මාත් ලංකාව ගෙන්නව නෑ. මේ නේල කන්න දැන් තියෙනවා. ඉතින් මේ ඒ නිසා මම හිතනවා කන්න දෙයක් අම්පියා. ක්‍රීම් කැමත නැහැ වැඩි පුදී. සැර දේවල්නේ. ඒ කාම දෙයක් නෙවෙයි. ඇත්තට මට දැන් කෝපියක් දීුවා. සනිටස් එක කෑවා. ඒක උඩි කන්න බෑ. බඩ පිළ තියෙන්නේ. ඒක උඩි කම්පැන්ට ගිහිල්ලා එයා පස්සලා කනවා. ඉතින් කොරියා සාමාන්‍යයෙන් පැයක පඩියෙන් උඩ දේව කන්න පුළුවන්. කියන්නේ මේ බඩ හොඳට පිරෙන කන්න පුළුවන්. බඩ පෙරෙන කන්න පුළුවන්. මම හිතන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පැයක පඩියෙන් මේ හොඳක් කරන්න පුළුවන් කියලා. අනිත් කොහොමද ලංකාවේ පැයක පඩිය සාමාන්‍යයෙන් කීයද තියාව? 2500 වෙදුවා 8.
උසර රුපියල් 250 200 200 නෙවෙයි. ඔය 400ක් වෙනවා. 300 400ක් විතර ගන්න ඉන්නේ. 300 300 මම කොහොමද ඉන්නේ පැයක බඩිය. මෙහෙම ලංකාවේ පැයක බඩියෙන් විතර ඉය කන්න පුළුවන් නේද? සාන පැටිසයක් කාලා ප්ලේන් එක ගහලා ඒක කරන්න පුළුවන්. මේ සංස්කෘතියත් එක්ක මෙහෙ වෙනස්ලා තියෙන්නේ. මේ තාම කැම්බිලයි ඒ දුක් වෙනස්ලා තියෙන්නේ. මේ වෙනස තියෙන දේ තමයි එකකින්ම පැයක බඩිය සාමාන්‍ය ලංකාවේ පැය 400ක් වගේ කරනවා. එතකොට පැය 10ක් කරනකොට තුන් 25000 ඕටි මොකක්ද සාමාන්‍යයෙන් 35000 තරෝ හැටුණා දැන් සාමාන්‍යයෙන් ඒක ලොකු පඩියක් කොට සාමාන්‍යයෙන් මෙහෙ තාම ඉන්න කොල්ල ටික කාලා බීලා අනිවාර්යෙන් ඉන්නවා ඉතින් මම හිතනවා මේ ලස්සන වීඩියෝ කියලා කොරියාවේ පැයක පඩියකින් අපිට ගොඩක් දේවල් කන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ගන්න බියර් එකක් වෙන සාමාන්‍යයෙන් කීයද රුපියල් 300යි ඩොලර් එකයි වෙන්නේ තුන්සියක් වෙනයි මේ බියර් එකක් වෙන්නේ වතුරක් වෙන්නේ රුපියල් 100ක් ලංකාවේ මොරිය වතුර ගල ඒ ගන්න වෙන්නේ ඉතින් ඒ නිසා කොරියාවේ ඉන්න මිනිස්සුන්ට ඕම කරන් මොඩල් තියෙනවා සාන පැයක පඩියෙන් ගොඩක් දේවල් කන්න පුළුවන් සාන මේ ආවල් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ආවම් පස්සේ ඉස්ටෝන් විසාවක් කොහොම ආවත් කාලා බීලා ජොලි ඉන්න පුළුවන් ඕකේ එහෙනම් අපි අදට ගිහින් එන්න ඕකේ ගුඩ් බයි